කියන්නේ. හිතනවා කොච්චි කකුල. කාලම් නන්දරි කයිරාඩය උන්දරානා. විසනා කාලවා. විස බන්නවා. வாடு சொல்லடி பிராணந்திரா கைராடி ஏகோரத்ரா கைராடி வத்ரா சொல்லடி பிராணம்மா விசனாகாரவா யாட்டிபாவு கைராடி வா விசபந்திரவா ඊරකාරවන්දනි සල්වාඩි විසනාකාරම් ලේ විසනාකාරම් සර්ව විසනාකාරම් බා ඊරකාරවන්දනි සොල්ලඩි විසනාකාරම් විස බන්ධන ලේ විස බන්ධන ගිනි විස බන්ධන වා ඊට තොල්ලදී ප්‍රාණම් නාඩි වන්දනා විසනාකාරවා ඊරකාරම් ප්‍රාණම්මා සත්‍ය සර්වානකාර වන්දනි විසනාකාරම් ලේ විසවාවා ගිනි විසවාවා සර්ව විස දෝසවාවා යංගෝර යරවත්තන සොල්ලදී විසනාකාරම් විස බන්ධනේ වාවා ලේ බන්ධනේ වාවා ගිනි බන්ධනේ වා විස බන්ධනේ වා ඊරකාර වන්දනි සර්වාකාරම් විසනාකාරම් අම්මා නාගබ්බා නාග සත්‍ය සර්වාකාර තෙරුවන් සරණයි සියලුම දෙනාටම ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම හදවතින්ම ආශිර්වාද කරනවා දවස සුබ වේවා වැඩ කටයුතු සුබ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දරුවනේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. ඇත්තටම හරිම කනගාටුයි. මොකද මේ වගේ ඇත්තටම අසරණ වෙච්ච මිනිස්සු තව කොපමණ ප්‍රමාණයක් මේ ලංකාවේ ඇද්ද කියලා හිතුණා. එයා අවුරුදු 6ක් දුක් විඳා. ඉතින් විස බන්ධනයක් සහ කරපු දෙයක් මූලික කරගෙන තමා තිබ්බේ. ඉතින් මං ගාවට එනකොට මං ඒ සියලු දේවල් ඔක්කොම අයින් කරලා දාලා යනකොට ඇත්ත කතා කරන මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. අර කකුලේ තිබ්බ ඉදිමුම් ගතිය ඔක්කොම බහැලා තිබ්බා. ඉතින් ගොඩාක් සන්තෝසයි. ඉතින් මට මේ ශක්තිය ලබා දුන්නු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මගේ ගුරුවරයාට හදවතින්ම ආශිර්වාද කරනවා. මට තව තවත් ලෝක සත්‍යයට පිහිට ආශිර්වාදය කරන්න හැකි වේවා කියලා ඒ සියලු දෙනාටමත් මේ වගේ අසරණ මිනිස්සු ඉතා ඉක්මනින් සුව වේවා කියලා ඉතාමත්ම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. එහෙනම් තෙරුවන් සරණයි සුබ දවසක් වේවා.